GPT වල ඔයා තාම දන්නේ නැති අලුත් ෆීචර්ස් තුනක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් ChatGPT AI assistant කෙනෙක් නෙවෙයි. ඇත්තටම work කරන්නේ AI agent කෙනෙක් වගේ. even අපි plus version එක ගත්තත් ChatGPT work කරන්නේ AI agent කෙනෙක් වගේ. පළවෙනිම ෆීචර් එක තමයි ChatGPT Chrome extension එක. ඉතින් අපි මේක activate කරගත්තට පස්සේ අපි ඕනම වෙබ්සයිට් එකකට ගියාට පස්සේ ChatGPT sidebar එකෙන් open වෙනවා. ඉතින් අපිට වෙබ්සයිට් එකේ තියෙන ඕනම information එකක් ගැන අපිට ChatGPT Chrome extension එකේ sidebar එකේ open වෙලා තියෙන එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් විශේෂම දේ මේක නෙවෙයි. ඔයා හිතනවා අපි ගිහිල්ලා ඉන්ටර්නෙට් එකට ගිහලා ටැබ් 5ක් විතර open කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට අර ටැබ් 5ෙම තියෙන information වල summarize කරලා answers ඒ වගේම ඒකේ තව follow up questions වගේ ඒවා අහන්න පුළුවන්. ඒ වගේම පුළුවන් මේ ෆීචර් එක හින්දා ඔයා සාමාන්‍යයෙන් YouTube වීඩියෝ එකක් බලනවා නම් අපිට directly අහන්න පුළුවන් මේ වීඩියෝ එක summarize කරලා දෙන්න කියලා. එතකොට Chrome extension එක ChatGPT Chrome extension එකට පුළුවන් ඒ වීඩියෝ එකේ තියෙන caption use කරලා ඒකේ transcript එක අරගෙන අපිට අවශ්‍ය දේ කරලා දෙන්න. ඒක තමයි ChatGPT desktop feature එක. ඒ කියන්නේ අපිට දැන් ChatGPT desktop එකට install කරගන්න පුළුවන්. මෙහෙම කරගත්තට පස්සේ එයාට පුළුවන් අපේ folders open කරන්න, type කරන්න, mouse click කරන්න, ඒ වගේ වැඩ කරන්න. ඒ වගේම අපි අපේ lap එකේ වෙන වැඩක් කරනකොට අර background එකේ ඒ activities run කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න මේ folder එකේ තියෙන invoice එක බලලා spreadsheet එකක් හදලා final report එකක් හදන්න කියලා. ඉතින් හැම එකෙදී ස්පෙෂලි අපි permissions දෙන්න ඕනේ. මේ අපි හිතන්නේ නැතුව ඔක්කොටම permissions දෙන්න හොඳ නැහැ. හැමෝටම තනිකර auto run එකක් වෙන්නේ. තුන්වෙනි ෆීචර් එක තමයි ChatGPT වලට දැන් එක prompt එකකින් වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් dashboard එකක් හදාන්න පුළුවන්. අපිට simply කියන්න පුළුවන් මගේ මේ ගිය මාසේ social media analytics ටික බලලා dashboard එකක් හදන්න කියලා. ඉතින් ChatGPT වලට interactive website, dashboard, tracker, lightweight web app වගේ දේවල් build කරන්න පුළුවන්. ඉතින් අපිට ඒක ආස්සෙම check කරලා ඒකේ changes කියලා ඒක ආය හරියට perfect වෙනකන් හදාගන්න පුළුවන්. හරියටම හදාගත්තට පස්සේ එක publish කරන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී separate hosting setup එකක් manually කරන්න ඕන වෙන්නේ නැහැ. මේ වගේ smart AI tips වලදී දැනගන්න ඕන අනිවාර්යෙන් මාව follow up කරන්න.